අපේ පිටිපස්සෙන් තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම බිම් වතුර. මේකේ ලෝකෙ දුර්ලභ මාළු 500ක් විතර ඉන්නවා. මේ මාළුවට පුළුවන් වතුර නැතුව අවුරුදු දෙකක් ජීවත් වෙන්න. මේ මාළුවට තමයි විදුලි ආඳ කියලා කියන්නේ. මේගොල්ලෝ තමයි හැමෝම බය පිරාන්ලා කියන්නේ. ඒ වගේම ලංකාවේ ලොකුම ලස්සනම මුහුදු මුගත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම අපි බලමු අද. මේ වීඩියෝ එක වෝටර් වර්ල්ඩ් එකෙන්වත් වෙන කවුරුවක්වත් ස්පොන්සර් කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඒක නිසා ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඇත්තටම එන්ජොයි කරොත් අනිවාර්යෙන් subscribe එක දාගෙන යන්න. ඒක අපිට ගොඩක් වටිනවා. මුලින්ම ඔයගොල්ලෝ ඇතුළට ගිය ගමන් මේ කෝයි මාළු බාන්න පුළුවන්. ඒගොල්ලන්ට කැම දාන්න පුළුවන්. හැබැයි මේ මාළුන්ව වැඩි අල්ලන්න යන්න එපා. මේ ටැංකියේ ඉන්නේ ඇලිගේටර් ගාගෙන මාළුවා. අත්තම ඉස්සේ මාළු. අතන මොකද මේ මාළුවා ගොඩාක් විශාල මාළුවෙක්. ඕගලන්ට මේ මාළුවා ගොඩාක් ළඟට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒක තමයි තියෙන විශේෂත්වය මේකේ. දැන් යන ඉතින් අල්ලගත්තොත් එහෙම සතියක් විතර කන්න පුළුවන්. හොඳ මාළුවෙක් තමයි. මේ මාළුවට තමයි කියන්නේ විදුලි ආඳා කියලා. මෙන්න මේක තමයි වෙන්නේ කිඹුලෙක් විදුලි ආඳාව කන්න ගියාම. මේ ටැංකියේ ඉන්නේ මාබා ගැට්ෆිෂ් කියන මාළුවා. චිල් එකේ ඉන්නේ. මුට මේ වතුර නැතුව අවුරුදු දෙකක් ජීවත් වෙන්න පුළුවන්. අනිත් මාළුන්ගේ කරමන්න තියෙන මුගේ තියෙන පෙනහගේ. අවුරුදු දෙකකින් උඹ වැඩල්ලේ. වල OSP ආගෙන ඉන්නේ. මේගොල්ලන්ට තමයි කියන්නේ ඇමසන් මඩුවෝ. ඔව් දැන් අපි බලන්න යන්නේ මුහුදු උමග. ලංකාවේ ලස්සනම ලොකුම මුහුදු උමග දැන් අපි බලන්න යන්නේ. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. අර සරාදල්ල ගියා වැඩ ගන්න නැහැ නේ. මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලස්සනම මුහුදුමක. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ ගොඩාක් මාළු ඉන්න. විශේෂයෙන්ම මෝරු ඉන්නවා මේකේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වටවටයි. මොන හරි. ඉතින් උඩින් යන්නේ නැහැ නේ. උඩින් යනකොට අරන් ගියත් දැන්. අන්න සෙට් එකක් කරනවා. ලස්සන ෂොට් එකක් පෙන්නවා. සබ්මරීන් එක ඇතුළට ඇවිල්ලා ඉන්නා වගේ පොඩි ඒ ෆීලිං නැති සබ්මරීන් එකේ නම් මුහුද බලනවා වගේ ෆීලිං එකක් තියෙන. ඒ වගේ ඔයගලන්ට අඳලා ගමුලා මෙතෙන්ට ආවොත් මේක තමයි මුහුදු උමග කියන්නේ. මොකද සබ්මරීන් එකක ඉන්නවා වගේ මුහුදු උමග ඇතුළේ ඉති. සුපිරි ෆීලිං යන්නේ දෙන්නේ නැහැ මෙතෙන්ට ආවම. ඉන්නමයි දෙන්නේ සුපිරි වෙනවා අදලා තියෙන්නේ. ෆොටෝ එක ගන්න ඉතින් අනාද.
සංදර්ශනයක් වගේ ඒගොල්ලෝ රැස්ටි වෙලා දිනවා. තව ටිකක් පටන් ගන්න අපි ඒකත් ඕගලන්ට දෙන්න. එයා මෝර වර්ගන යන්නේ කොහෙද දන්නේ? Ya, bedilawan ini sudah mana? මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් කරලා subscribe එකක් දාගෙන යන්න. හෙඩෙන් ගින්නේ පිරාණා කියන මාළුව. ඔයගොල්ලෝ දන්නවා පිරාණා ගුහා පිරාණා කියන්නේ කවුද කියලා? ඒ වුණාට මේගොල්ලන්ගේ නම් කිසිම එහෙම අර දරු භාවයක් නැහැ. දත් තියනවා ඒ වුණාට වරහන් නෑ. කිසිම දරු භාවයක් නැහැ. ඔය පාඩුවේ ඉන්නවා ඩැල්ලි. මේ මාළුවට තමයි කියන්නේ ඩෙවල් කැට්ෆිෂ් කියලා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මාළුව ගොඩාක් විශාල වෙන මාළුවෙක්. දැන් අපි මේ වගේ ටිකක් ඉක්මනට මාළු ටිකක් බලමු. ඊට පස්සේ ඕගලන්ට මෙතනට ඇවිත් කරන්න පුළුවන් තව විනෝද දෙයක් පෙන්වන්නම්. අපි දැන් මොහොතක බැලුවා එකෙන් එළියට ආපු ගමන් තියෙනවා එයාර් රයිෆල් රේන්ජ් එක. අපි යන් ඒකට. මෙතන ටිකලා අපි උලා වෙඩි දියන්න උනා. කවදා වෙඩි දෙල්ල. ඕකන මෙතන තවත් ඒකත් කරගන්න පුළුවන් මාළු බල්ල ඒකත් කරගන්න පුළුවන් වෙඩි දියන්න. මේ දෙන්නේ රේන්ජ් එක. මේ දෙන්නේ රේන්ජ් එක. මේ ගන්න දෙන්නේ ෂූට් කරන්න දෙන්නේ. එයාර් රයිෆල් ගන්න දෙන්නේ එයාර් රයිෆල් ගන්න දෙන්නේ. ෂූට් කරන්න දෙන්නේ. ෂූටින් රේන්ජ් එකක් තියෙනවා මෙතන සුපිරි. වෙනම ආකාරයක් තියෙනවා. Iba. Iba. Aduh, gimana gitu ya? Final ya. Ada di dalam. ෂොට් කරනවා දීපා ගන්න. Saya pun ada nih. පොඩ් ගාවේ එක්ස්පීරියන්ස් එකක් ගැහුවේ. Cold place lah experience එකෙන් එළිම යන්නේ.
දැන් ගියේ රෙඩ් ඩෙඩ් සික්ලිට් කියන මාළුව. සාමාන්‍යයෙන් ලංකාවේ අපි කියන්නේ මනමාලයා කියලා මේ මාළුවට ඔයගොල්ලෝ දන්නා ඕනේ ලොකු පොඩි දින කට්ටියගේ ගෙදල්ලා මේ මාළුව ඉන්නවා නේ මේ ඉන්නේ මාළුව. මනමාල මාළුව කියන්නේ මේගොල්ලන්ට තමයි. මේ දැන් ඉන්නේ කපර් ෆිෂ් මොරේල් කියන සත්තු දෙන්න. ඒ මාළු අමුතු ලුක් එකක් තියෙන්නේ මේගොල්ලන්ගේ නිකන් අර අමුතු අහිංසක වෙනවක් තියෙන්නේ මාළුන්ගේ. දතුත් තියෙනවා මේ මාළුන්ට වෙනස් නැහැ දතුත් තියෙනවා. ඔය නම් ඉන්නේ හරියර ආන්දෙක් නේ. ආන්දෙක් නේ. ආගර චලන විතරයි නේ. මෙහෙට යන්නේ චලන විතරයි. මේක ඉන්නේ කලාජානියෝ කියලා පොඩිය මාළු වර්ගයක්. මේක මාළු ලස්සනයි බලන්න. මේකෙන් ගියේ ඉන්නේ කොලිප්ටස් කියන මාළු වර්ගයක්. මේකෙන් ගියේ ඉන්නේ ටින් කොයිල් බාක් කියන මාළුවක්. ඔයගොල්ලෝ වාහනවල ටින් කොයිල් බාක් කියන මාළුවක්. ලොකු මාළු. මේ මම හිතන්නේ උන්ගේම සෙට් එකේ එක නෙවෙයි මේ සෙට් එකේ බාන්න ඕන. මේකෙන් ගියේ ඉන්නේ ඇල්බිනෝ පාකු කියන මාළුව. පාකු විශේෂයක්. නැත්නම් ඔය පිරාණා වගේ මාළු විශේෂයක් ඉන්නේ බලන්න. සුදු පාටුනුත් ඉන්නවා කළු පාටුනුත් ඉන්නවා. හැබැයි මේක කළු පාටු. මේටෙන් ගියේ ඉන්නේ පයරා කියන මාළුව. මේ ටැංකිය වල ඉන්නේ ටෙට්‍රා කියන මාළු. එක එක පාටින් හැමෝම ටෙට්‍රා වර්ගයේ මාළු ඉන්නේ. මේටෙන් ගියේ බ්ලැක් බෙල්ට් සික්ලිට් කියන මාළුව. බ්ලැක් බෙල්ට් සික්ලිට් බ්ලැක් බෙල්ට් එකක් වගේ දෙනවා පොඩි නිකන්. කියන්න බෑ කරාටි දන්න මාළුද කියලා. බ්ලැක් බෙල්ට් සික්ලිට් කියලා කියන්නේ කරාටි දන්නවත් දන්නේ නැහැ ගාෆීල්ඩ් එකේ වගේ. මේ ඉන්නේ අපි හැමෝම දන්නේ කැට්ෆිෂ් කියන මාළුව. උන්ට කියන කැට්ෆිෂ් ලා. නේද? ඔය කැට්ෆිෂ් ලානේ. ඌ මනවාලයා. නෑ ඌ නෑ. මේ ටැංකියේ ඉන්නේ ඇමසන් ගංගාවේ මසුන්. මාළු දෙන්නෙක් අතර සටනක් ඔයගලන්ට මේ අවස්ථාවේ බලා ගන්න පුළුවන්. අපි කොහොම හරි අපේ කැමරා කාල්චිය සටහන් කරගත්තා ඒක.
මේ මාළුන්ට තමයි කියන්නේ ඩිප්සෝ කැට්ෆිෂ් කියලා. මේගොල්ලෝ පිහින කියතක් වගේ. ini mahal lagi kan mahal yang batak kayak mahal sekarang jauh kan dewalan lah ini මේ ඉන්නේ ඔස්කා කියන මාළු විශේෂය. ඕගලන්ට ලස්සන කුරුළු විශේෂات බලා ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා ඔක්කොම මාළු දැන් පෙන්නවා අපි දැන් අපි යන්නේ ඔයගලන්ට කැමතිනම් පුළුවන් ඇවිල්ලා එන්ජොයි කරන්න මෙතන ගොඩක් ලස්සන මාළු තව කුරුල්ලත් ඉන්නවා ඒ වගේම එයා රයිෆල් මේකත් තියෙනවා ඒ වගේම තව බෝට් සවාරියක් තියෙනවා මේ අද පොඩ්ඩක් අර මේ ටික රැස්ස ඉන්න ඒකට යන්න දෙන්නේ නැහැ ගඟ පොඩ්ඩක් සරගෙන ඉන්න එහෙම සීන් එකක් ඉන්න නැත්නම් ඔයගලන්ට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් දෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න නම් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරලා අපේ channel එකට subscribe කරන්න. මේ වගේ අලුත් වීඩියෝ අපි ආයෙ ඔයගොල්ලෝ ගාවට එනවා. එතකන්